පාතාලය සමග එක්ව රටේ මත්කුඩු ජාවාරම මෙහෙයවමින් බිහිසුණු ව්‍යසනයක් දියත් කරන ඉතිහාසයක් සහිත සැඟවුණ චරිත ඉන්නවා. උන් එළියට එන්නේ හිටි ගමන්. ප්‍රබල පාතාලයෙන් ඉතා සූක්ෂම ලෙස යොදා ගනිමින් තමන්ට අවශ්‍ය අපරාධ ජාලය මෙහෙවන තමන් සමීපයේ සිටිනා ඕනෑමෙකෙක් තමන්ට අවශ්‍ය මොහොතක ඝාතනය කර නිහඬ කරන මෙවැනි අද්භූත චරිත සම්බන්ධව හෙළිදරව් වන්නේ ඉතාම කලාතුරකිනි. මේ වන විට රටේ අවධානය යොමු වී ඇති සුප්‍රකට අපරාධකරුවෙක් වූ මනෝජ් සුරංග ලියනගේ හෙවත් බටුවත්තේ චාමරද එවැන්නෙකි. බටුවත්තේ චාමර සම්බන්ධ අපරාධ ඉතිහාසය වසර 25කට ආසන්නයි. එහෙත් මේ තැනැත්තාගේ ස්වරූපය කුමැක්දැයි මෑතක් වනතුරු වැඩි අවධාරණයකින් හෙළිදරව් වූයේ නැත. ගනේමුල්ල සංජීව ඝාතනයත් සමග ගනේමුල්ලට යාබද ගමක් වන බටුවත්තේ ඉපදී හැදී වැඩුණ බව කියන මේ භයානක අපරාධකරුවා ගැන වැඩි අවධානයකින් කතා කරන්නට ගත්තා. විටෙක කීවේ කෙහෙල් බද්දර පද්මේ විසින් මෙහෙයවන ලද මේ ඝාතන සැලසුමේ කොනක බටුවත්තේ චාමරත් සිටින බවයි. ඒ සම්බන්ධ විමර්ශන තවමත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. කවුද මේ බටුවත්තේ චාමර? බටුවත්ත ගම පිහිටන්නේ ගනේමුල්ල කිලෝමීටර කීපයක් නුදුරෙන්ය. ගනේමුල්ල බටුවත්ත වැනි සාමකාමී ගම්මානවල අපරාධකරුවන් බිහිවීමට පසුබිම සැකසෙන ආකාරය මද්‍රව්‍ය උවදුර හා බැඳුනකි. දශක දෙකකට එපිට කාලයක සිට මේ ප්‍රදේශවලට මද්‍රව්‍ය ඇබ්බැහි වූ වින්දිතයින්ගේ දැනෙන සුළු වැඩිවීමක් දකින්නට ලැබුණා. ඒ සමගම ඒ වින්දිත තරුණයින් වෙනුවෙන් මද්‍රව්‍ය සැපයුම් ජාලයක් ගම්පහ ජායල මීගමුව පෑලියගොඩ වැනි ප්‍රදේශාශ්‍රිතව ගොඩ නැගුණා. බටුවත්තේ චාමරලා ගනේමුල්ලේ සංජීවලා යනු මේ සැපයුම් ජාලයට එක් වී පසුව රට ව්‍යසනය කරන දහදුරා අපරාධකරුවන් බවට පත් වූවන්ය. දැන් කතාබහට ලක්වී ඇති බටුවත්තේ චාමර ගැන මෑතක් වනතුරු රට තබා බටුවත්ත ගමේ අයවත් දැන සිටියේ නැත. ඔහු ගුප්ත මෙන්ම නිහඬ චරිතයක් ලෙස ගමේ ජීවත් වූ අයකි. කතා කරන විට පවා ඔහුගෙන් රළු බවක් මතු වූයේ නැත. ගමේ උන් හිතන් හිටියේ මේකා අහිංසකයෙක් කියාය. ඊට තවත් හේතුවක් වන්නේ ඔහු කලාවට සමීප නිරූපණ ශිල්පියෙක් ලෙස සිය මුල් කාලීන පෙනී සිටීමයි. නිරූපණ ශිල්පියෙක් ලෙස පෙනී සිටින අතර වර්ෂ 2003 පමණ කාලයේදී චාමර පොලිසියට කොටු වුණා. ඒ ගිනි අවියත් සමගය. එය ස්නයිපර් වර්ගයේ ගිනි අවියකි. කෙසේ වෙතත් ගිනි අවිය සන්තකයේ තබා ගැනීමේ වරදට චාමර මුල්වරට බන්ධනාගාරගත වන්නේ 2003 පමණ වන වකවානුවේදීය. අනාභරණය වන පරිදි පාතාලය සමග ඔහුගේ ගැඹුරු සම්බන්ධතා ගොඩනැගෙන්නේ මේ බන්ධනාගාරගත වීමත් සමගයි. ජූඩ් ප්‍රියන්ත පොට්ට නව්වර් කිඹුලා ඇලේ ගුණා ආනමාලු ඉමිතියාස් වැනි අපරාධකරුවන්ගේ අපරාධ ජාලයට අවශ්‍ය සම්බන්ධතා ප්‍රවේශය බන්ධනාගාරය තුලදී ඌට ලැබී තිබුණා. වරදකට පුනරුත්ථාපනය වීම සඳහා දඬුවමක් ලෙස බන්ධනාගාරගත වන චාමර බටුවත්තේ චාමර නැමැති අපරාධකරුවා ලෙස සමාජය තුළ තහවුරු වීම ඇරඹෙන්නේ එතැන් සිටයි. බටුවත්තේ චාමරගේ අපරාධ ඉතිහාසය. මේ අපරාධකාර පාතාලයාගේ ප්‍රසිද්ධ අපරාධ ඉතිහාසය වර්ෂ 2005 දක්වා දිව යනවා. එවකට මහා මැතිවරණයක් හා ජනාධිපතිවරණයක් සඳහා රට සූදානමින් සිටියා. ඒ වකවානුවේදී දේශපාලකයන් පාතාලය බෙදාගෙන සිටියා. ආමි සම්පත්ලාගේ ආශිර්වාදය මේ එක් දේශපාලන කණ්ඩායමකට ලැබී තිබුණා. උන් කැන්වසින් ගියේත් මේ අපරාධකරුවන්ගේ රැකවරණය සහිතවයි. ඒ කැන්වසින් කණ්ඩායමට පහර දීමට කොන්ත්‍රාතුවක් ගන්නා බටුවත්තේ චාමර ඒ වන විට පාතාලයේ කෙරුමෙක් වෙමින් සිටි ජූඩ් ප්‍රියන්ත යොදවා කොටහේන ප්‍රදේශයේදී ප්‍රහාරයක්
එල්ල කරවනවා. විශේෂත්වය වන්නේ එදා සිට බටුවත්තේ චාමර නැමැති අපරාධකරු ඍජුවම ගේමට නොපැමිණීමයි. දිය යටින් ගිනිගෙන යන අතර දිය රෙද්දෙන් බෙල්ල කපන පන්නයේ තියරියක් අනුගමනය කරන මේ පාතාලය අවස්ථානුකූලව එක් චරිත මෙහෙයවමින් අපරාධ කරමින් සිටියා. ඒ අතීතයේදී කිඹුලා ඇලේ ගුණා සමග එක්ව මද්‍රව්‍ය සහ ගිනි අවි ජාවාරම් කිරීම ගැන තොරතුරු වාර්තා වී තිබුණා. එවකට මාලිගාවත්තේ ටීම් ලෙස හඳුන්වාගත් අපරාධ කල්ලියක් විය. ආනමාලු ඉම්තියාස් සමග බටුවත්තේ චාමර සමීප සම්බන්ධතා ගොඩනගා ගන්නේ ඔහු එම කල්ලිය හා ගනුදෙනු කරන අවස්ථාවේදීය. අනතුරුව ඔහු ගණේ මුල්ල සංජීව සමග එක්ව කරන අපරාධ ප්‍රමාණයක් ගැන වාර්තා වෙනවා. තොග පිටින් රටට කුඩු ගෙන එමින් මිනි මරවමින් මේ අපරාධකාර පාදඩයා විසින් ඇති කළ සමාජ ව්‍යසනය තක්සේරු කළ හැකි එකක් නොවේ. හැම අවස්ථාවේදීම උඩට ආවේ ගණේ මුල්ල සංජීවයි. බටුවත්තේ චාමර නැමැත්තෙක් හිටියේ නැති ගානය. ඌ හිටියේ තිරය පිටුපසය. මේ තත්වය තුළ ගණේ මුල්ලේ සංජීව තව දුරටත් රට තුළ ජීවත් විය නොහැකි තත්ත්වයක් උද්ගත වුණා. ආරක්ෂක අංශවලට නිකමට හෝ කොටු වුණා නම් සංජීවට සිදුවන්නේ ආයුධ පෙන්වන්නට යන්නටය. මේ අවස්ථාවේදී සංජීව රටෙන් පන්නන්නට අවශ්‍ය පහසුකම් සැලසන්නේ බටුවත්තේ චාමරයි. ඔහු ඒ කටයුත්ත සංවිධානය කරන්නේ දැනට ප්‍රංශයේ සිටින FTTE සමාජිකයෙකු රූබන් සමග එක්වයි. රූබන්ගේ FTTE සම්බන්ධතා මත සංජීව බෝට්ටුවෙන් ඉන්දියාවට පන්නා ගන්නේ චාමර විසින්ය. එසේ එක බොක්ක බෙදාගෙන සිටි ගණේ මුල්ලේ සංජීව අවසන් ගමන් යවන වැඩි කොනක බටුවත්තේ චාමරගේ නමත් ගෑවී තිබුණා. ඒ මුදල් හා අවි ආයුධ සැපීම සම්බන්ධයෙන්ය. පාතාලයේ කුපාඩිකමේ ස්වරූපය එයයි. බටුවත්තේ චාමරගේ මිනිමැරුම් මේ සැඟවුණ අපරාධකරු විසින් කර වූ මනුෂ්‍ය ඝාතන රැසක් තියෙනවා. ආමි උපුල් ඝාතනය ඉන් එකකි. ආමි උපුල්ගේ ගමත් බටුවත්තය. පසුගිය ජූලි මස 3 වැනිදා රාත්‍රී 10:20ට පමණ උපුල් අමරජීත් හෙවත් ආමි උපුල් ඝාතනය කරන්නේ රාගම බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවතේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිටදීය. ආමි උපුල් මද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අධිකරණයේ චෝදනා ලබා සිටි ගණේ මුල්ලේ සංජීවගේ සමීපතේ. ඔහු මහර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදාහැර ඇත්තේ පසුගිය මැයි 9 වැනිදාය. සංජීව ඝාතනයෙන් දින කිහිපයකට පසු ආමි උපුල් ඝාතනය වුණා. විශ්වාස කරන්නේ මේ ඝාතනය බටුවත්ත චාමරගේ වැඩක් බවයි. බටුවත්තේ චාමර චෝදනා ලබන තවත් ඝාතනයක් වන්නේ ග්‍රෑන්ඩ් පාස් හි තමිල්නාඩු සුනීතා ඝාතනයයි. ග්‍රෑන්ඩ් පාස් වදුල්ලව වත්ත ප්‍රදේශයේදී ජූලි මාස 25 වැනිදා කාන්තාවක් සහ පිරිමියෙක් වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා. ඝාතනය වන්නේ මහා පරිමාණ කුඩු ජාවාරම්කාරියක සහ ඇයගේ සහායකයාය. පස්වරු 5:50ට පමණ යතුරු පැදයකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් සිදු කළ මෙම වෙඩි තැබීමෙන් තමිල්නාඩු සුනීතා හෙවත් කුඩු සුනීතා ලෙස හඳුන්වන කාන්තාවක් ඇයගේ සහායකයාත් ත්‍රිරෝද රථයකින් ගමන් කරන විට ඝාතනය කර තිබුණා. මේ ද්විත්ව ඝාතනය මෙහෙයුම පසුපස බටුවත්තේ චාමරගේ නම කියවුණා. රටම තිගැසූ කාල කන්නේ මිනී මැරුමක් වූයේ උස්වැට ගෙයියාවේ මුහුදු තීරයේ තරුණයෙක් දනගස්වා වෙඩි තබා ඝාතනය කිරීමයි. පසුගිය පෙබරවාරි මාස 21 වැනිදා රාත්‍රී 11:10ට පමණ එම ඝාතනය සිදු වී තිබුණා. පොලිස් විමර්ශනවලට අනුව මියගිය පුද්ගලයා මාස කිහිපයකට පෙර ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි කඩවත පහළ කරගහමුණ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 35ක් පමණ වූ අයෙක්. ඔහු මද්‍රව්‍ය ජාවාරමේ නියැලී සිටි බවට තහවුරු වී තිබුණා.
මරා දැමූ පුද්ගලයාගේ මිනිය දකින්නේ පහුවදා උදේය. අනතුරුව සිදු කරන විමර්ශනවලදී ඝාතනයට සම්බන්ධ CCTV දර්ශන එළියට පැමිණියා. වෙඩි ප්‍රහාර එල්ලවන එලි මෙන්ම එක් වරම පුද්ගලයෙක් දිව යන අයුරු එම දර්ශනවල සටහන් වී තිබුණා. ඒ අපරාධයත් වැටෙන්නේ බටුවත්තේ චාමරගේ ගිණුමටයි. රජයට බරපතල අපකීර්තියක් අත් කිරීමට උත්සාහ කළ තුසිත හල්ඔළුවට පිටපතකට අනුව වෙඩි තබන්නට වෙඩික්කරුවන් එවන්නේ බටුවත්තේ චාමරය. ඒ ගේම අතේ පත්තු වී තුසිත හල්ඔළුව දැන් ඉන්නේ ගලේ පැහැරූ බලලෙක්සේය. කොල්ලු පිටියේ ප්‍රසිද්ධ සමාජ ශාලාවකට පැමිණෙන දෙමටගොඩ චමින්දගේ සොහොයුරා වන දෙමටගොඩ රුවන් ඝාතනයට පසුගිය ජූලි 19 වැනිදා සිදු කළ ඝාතන සැලසුම පසුපසත් සිටියේද බටුවත්තේ චාමරයි. මද්‍රව්‍ය ජාවාරම තුල මේ අපරාධකරුවන් විසින් අත්පත් කරගත් ප්‍රමාණය විශාලය. මෑතකදී රට තිගැස්වමින් අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 251යි ග්‍රෑම් 80ක් සහ හෙරොයින් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 85යි ග්‍රෑම් 576ක් දකුණු මුහුදෙන් අත්අඩංගුවට ගත්තා. එම මද්‍රව්‍ය තොගය ගැඹුරු මුහුදේ සිට රැගෙන එමින් තිබුණේ සීතේවි බහුදින දීවර යාත්‍රාව මගින්ය. යාත්‍රාව සැකකරුවන් 6 දෙනෙක් සමග මද්‍රව්‍ය තොගය සමග අත්අඩංගුවට පත් වුණා. නාවික හමුදා බුද්ධ්‍යංශයට ලද තොරතුරක් මත සිදු කළ මෙම මෙහෙයුමේදී අනාවරණය වූ කරුණු අනුව අධිකරණයට ඉදිරිපත් කරන විමර්ශන වාර්තාවේ සඳහන්ව ඇත්තේ මේ මද්‍රව්‍ය ජාලය මෙහෙයවන්නෙක් ලෙස මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වූ බටුවත්තේ චාමර හඳුනාගෙන ඇති බවයි. මැලේසියාවේ සිටින ජාවාරම්කරුවන් හරහා රට තුළ අයිස් මද්‍රව්‍ය ජාවාරම කරන බටුවත්තේ චාමර නමැති අපරාධකරුවා ගැන විමර්ශනාංශ විශාල තොරතුරු ප්‍රමාණයක් එක් කරගෙන සිටියා. මීට වසරකට පමණ පෙර මාධ්‍ය මගින් බටුවත්තේ චාමර මැලේසියානු ජාවාරම්කරුවන් සමග මද්‍රව්‍ය ජාවාරම සිදු කර එම මද්‍රව්‍ය රට පුරා බෙදා හැරීමේ ජාලය මෙහෙයවන ආකාරය ගැන හඬපට පවා ප්‍රචාරය වුණා. එමෙන්ම ඔහු පොල්ගහවෙල කුඩු දිලිනි නමැති විදේශගතව සිට කුඩු ජාවාරම්කාරියක සමග ගනුදෙනු කරමින් ඇයගේ ජාලය ඔස්සේ මද්‍රව්‍ය බෙදා හැරීමේ ආකෘතියද මාධ්‍ය රටට හෙළි කළා. LTTE විතැන් වූ අපරාධකරුවන් සහ ඉන්දියාවේ ඉබ්‍රාහිම් ඩාවුඩ් කල්ලිය එක් වී සිදු කිරීමට සැලසුම් කරන මද්‍රව්‍ය ජාවාරමක තතු පසුගියදා ඉන්දීය බුද්ධ්‍යංශ හෙළි කළා. මේ මද්‍රව්‍ය ජාවාරමේ ලංකාවේ ඒජන්තයෙක් ලෙස බටුවත්තේ චාමරගේ සම්බන්ධය පිළිබඳද සැක පහළ වී තිබෙනවා. ලංකාවේ කුඩු විකුණා ඒ මුදල් විදේශවලට ගෙන්වා ගන්නා බටුවත්තේ චාමර නැමැති මේ අපරාධකරුවා තවමත් රූබන් කුඩුලාල් ජූඩ් ප්‍රියන්ත වැල්ලේ සාරංග වැනි පාතාලයන් සමග එක්ව යටි පෙළෙහි සිට කරන අපරාධවල ප්‍රමාණය ඒ අයුරින්ම හෙළිදරව් වී නැත. මේ අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන මුන්ට එරෙහිව නීතිය බලගතු ලෙස ක්‍රියාත්මක නොකරන තාක් මේ රටේ මද්‍රව්‍ය උපද්‍රවය නැවතෙන්නේ නැත. ඇතුලේ ඉන්නා කෙහෙල්බත්තර පද්මලා මරා දැමූ ගණේ මුල්ලේ සංජීවලා වෙනුවට තවත් අනුප්‍රාප්තිකයින් අපට අවශ්‍ය වන්නේ නැත. එමෙන්ම තවත් දෙයක් කියා තැබීම වැදගත්ය. අපරාධ නැඹුරුව ජෛව විද්‍යාත්මකව මතුවනවා සේම එහි සමාජමය කොටසක්ද තිබෙනවා. බටුවත්තේ චාමර වැනි උන් කාලකන්නි අපරාධකරුවන් බවට පත්වීම සම්බන්ධව කෙරෙන යම් සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක් වේ නම් එය රටේ පාතාල සහ මද්‍රව්‍ය පාලන සැලසුම්වලට යොදාගත හැකි සිද්ධි අධ්‍යයනයක් වනු ඇතැයි සිතෙන්නේ පාතාල අපරාධකරුවෙක් යනු හුදෙක් පහළවීමක් නොව ඒ සඳහා සමාජයේ තල්ලුවක්ද අවශ්‍ය වන නිසාය.